my YouTube channel. ඉතින් අද මම ෂෙයා කරගන්නවා ඩේ vlog එකක්. දැන් පාන්දර 2යි වෙලාව. දැන් මම ලෑස්ති වෙන්න ඕනේ. මම යන්නේ කැම්පස් එකට කිරිබත්ගොඩ. මේ දෙක තමයි අඳින්න හිතාගෙන ඉන්නේ. එහෙනම් මම ඇඳගෙන ඉන්නම්. මේක ඩේ vlog එකක් කිව්වට මගේ මේ වීඩියෝ එකේ වැඩිපුරම තියෙන්නේ මම ලෑස්ති වෙන ටික. ඉතින් මම අද ඇඳගෙන යන්නේ මේක. මෙතන නම් අපේ අම්මගේ මගේ වොච් දෙක මම මාරු කරගත්තා. මොකද මේ අම්මට එයාගේ එක හීරයි. මගේ එක මට ගානට තිබුණා. ඊට පස්සේ අම්මගේ එක මම දාගත්තා. ඒක මට එහෙම හිරට තිබ්බේ නෑ. ඉතින් මගේ එක අම්මට දුන්නා. මම වැඩි මේකප් මොකුත් කරන්න ගියේ නැහැ. මොකද මට යන්න වෙන්නේ බස් එකේ. ඒ නිසා සිම්පල් විදිහට ලිප්ස්ටික් ටිකක් ගන්නවා. මම කලින් ලිප්ස්ටික් එකක් ගෑවනේ. ඉතින් මම මේකත් ඒකට උඩින්ම ගන්නවා. මොකද මේක ගාපුවාම එන කලයක ඒකට මම ආසයි. ඒක ලස්සනයි. කලින් එකට උඩින් තමයි මේක ගන්නෙ. මම කොණ්ඩෙත් කඩාගෙන යන්නේ නැහැ කියලා හිතුවා. මොකද බස් එකේ යනකොට ඔක එපා වෙනවනේ. කඩාගෙන ගියේ. ඔයාලට තියෙනවද අමතක වෙන ප්‍රශ්න? මම මේ කොණ්ඩේ බූලේ හොයන්නේ. ඒක අතේ දාගෙන හැමතැනම කොණ්ඩේ බූලේ හොයනවා. මම ওই කොණ්ඩේ බූලේ දාගත්තට මට ඕක සෙට් උන්නේ නැහැ ඇත්තටම. මොකද මේ ඒක දාපුවාම කොණ්ඩේ රිදෙනවා. ඔළුව රිදෙනවා. ඒක නිකන් අර දඟර වගේ තියෙන්නේ. ඊට පස්සේ මම කොහොම හරි කරලා ඕක ගලවලා මගේ සුදු පාට එකක් තියෙන ඒක දාගන්නවා. අනිත් එක කොණ්ඩේ ඒ විදිහට බැඳහම මට නිකන් ගැලපෙන්නේ නැහැ වගේ මට දැනුණා. කොහොමද මම ඔහොම බඳින්නේ නැහැ ලේසියකට. සාමාන්‍ය කොණ්ඩේ ලූස් එකේ තමයි දාගෙන ඉන්නේ. මේ ඔහොම බැඳට ඒක හරි ගියේ නැහැ. ඔය නම් කොණ්ඩේ බූලේ වෙනස් කරන්න ඕන හින්දා. මේ හැබැයි මම ওই විදිහටම තමයි බැඳලා යන්නේ. මොකද මේ බස් එකේනේ යන්නේ. ඒ නිසා.
ඉතින් අද මගේ අවුට්ෆිට් එක තමයි මේක. බලන්න හොඳයිද කියලා. මේ තියන්නේ අපි බස් හෝල්ට් එකට යන ටික පාන්දර 2:44ට විතර. 3ට තමයි බස් එක එන්නේ. ඉතින් අපි මේ බස් එකේ එනකන් ඉන්නවා. මේ බස් එකට නැගලා මෙතන නම් මාරම අමාරුවෙන් ගියේ. මොකද මේ මහත කෙනෙකුත් හිටියා. දැන් අපේ අම්මයි අපි දෙන්නත් මහත වෙන්නේ. එතකොට මේ එතන යන්න අමාරුයි. මහත කෙනත් එක තව කෙනෙක් හිටියා. ඊට පස්සේ කොහොම හරි කරලා මේ අම්මයි ඩබල් සීට් එකකට ගියා මේ කට්ටිය බැස්සට පස්සේ. ඉතින් මේ කැම්පස් එකට ගිහිල්ලා මම මගේ යාළුවෝ එනකන් ඉන්නවා. ඒ වෙලාවෙ ඉතින් උදේට කනවා. එහෙම ලොකුවට මොකුත් කන්නේ නැහැ. පැටිස් එක්කුයි වඩේයි තව බීම එකක් ගත්තා. ඒව තමයි කන්නේ. අද ඔයාලට තව කෙනෙක් අඳුනගන්න කියන්නේ ඔයාලා එයාව දන්නවා ඇති. ගොඩක් දුරට මම දන්නේ මගේ vlogs බලන අය නම් එයාව දන්නවද කියලා. හැබැයි ඉතින් එයත් ඔයාලා දන්න අඳුරන කෙනෙක්. එයත් vlogs කරනවා. එයා නම් ගොඩාක් කල් ඉඳන් ගොඩාක් අය එයාගේ වීඩියෝස් බලනවා. ඉතින් ඒ අක්කත් අද එනවා. අපේ කැම්පස් එකෙම තමයි එයත් මම ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකම තමයි. හැබැයි එයාගේ බැච් එක වෙනස්. ඉතින් අද තියෙන ප්‍රෝග්‍රෑම් එකට එයත් එනවා. මේ අපේ ලෙක්චර් එක පටන් ගත්තට පස්සේ ඇත්තටම ගොඩාක් එහෙම වීඩියෝස් ගන්න බෑනේ. මම කැම්පස් එකෙන් නම් පර්මිෂන් ගත්තා. ඒ වුණාට ඉතින් මම එහෙම ලොකුවට වීඩියෝස් කරන්න යන්නේ නැහැ ඇතුළේ. මොකද ඒක මම හිතනවා එහෙම හරි නැති වෙයිනේ. මේ තියෙන්නේ අපේ ඉන්ටර්වල් එක වෙලාවේ අපේ යාළුවෝ ටික දෙනා කෑම කෑවා. මෙතන ඉන්නවා අර මම කියපු අක්කත්. ඉන්නකො මම ඉස්සරහට ඔයාලට යාව පෙන්නනවා. මේ ඉන්නේ මම කියපු එක්කෙනා. මෙයා තමයි. ඔයාලා මෙයාගේ vlogs නම් බලලා ඇති නේද? ඉතින් කෑම කෑවට පස්සේ ආයෙමත් අපිට ලෙක්චර් පටන් ගත්තා. හවස 3ට විතර තමයි ඉවරුනේ. ඉතින් මේ විදිහට තමයි අද මගේ vlog එක end වෙන්නේ. 3ට විතර ඉවර වෙලා අපි බස් එකේ ආයෙමත් ගෙදර ආවා. රෑ 7:00 විතර වෙනකොට අපි ගෙදර ආවා. ඉතින් මේ විදිහට තමයි vlog එක end වෙන්නේ. ඉතින් ආයෙමත් අලුත් vlog එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.